සුබ දවසක්. අදත් ගොඩක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙනවා බෑග් එකක්. ඒ කිව්වේ රෙදි බෑග් එකක්, ලෙදර් බෑග් එකක්, දරුවෝ පාසල් ගෙනියන මේ ඕනම වර්ගයක බෑග් එකක් කොහොමද හොඳට නිවැරදිව පිරිසිදු කරගන්නේ කියලා. ඉතින් මේ බලන්න මේ දාරවල් වල පවා කිසිම කුණු දූවිල්ලක් නැතුව අපිට 100%ක්ම මේ බෑග් එක හොඳට මේ ක්‍රමයෙන් පිරිසිදු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයත් මේක try කරලා බලන්න වටින වීඩියෝ එකක් කියලා මම හිතනවා. එහෙනම් එන්න යමු අපි කොහොමද මේක කරගන්නේ කියලා. මම බේසමකට අවශ්‍ය ප්‍රමාණයට වතුර ටිකක් දාගත්තා. ඊළඟට මේ බෑග් එක හොදගන්න මම මුලින්ම එකතු කරගන්නේ බේකින් සෝඩා වලින් තේ හැඳි 2ක්. ඉතින් මට තිබ්බේ පොඩි බෑග් එකක්. ඉතින් ඒ නිසා මම මේ ප්‍රමාණයට තමයි එකතු කරගත්තේ. ඉතින් ඔයා බෑග් 2-3ක් එකවර හොදනවා නම් ටිකක් මේ ප්‍රමාණය වැඩි කරලා හොදගන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා ෂැම්පූ. ෂැම්පූ යාට කැමති වර්ගයක වගේ ගෙදර තියෙන ඕනම බ්‍රෑන්ඩ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම ෂැම්පූ වලිනුත් හිතේ හැටියට තේ හැඳි 2.5 වගේ ප්‍රමාණයක් මේක එකතු කරගන්නවා. මම ඒක නම් මෙෂර් කරන්න ගියේ නැහැ. ඊට පස්සේ ෂැම්පූ ටික එකතු කරගෙන අපි ඊළඟ ඉන්ග්‍රීඩියන්ට් එක විදිහට එකතු කරගන්නවා දෙහි. ඉතින් මට ගෙදර තිබ්බ දෙහි ප්‍රමාණය චුට්ටක් මදි නිසා මම චුටි නාරං ගෙඩියකුත් එකතු කරගත්තා. ඇත්තටම අපිට මේකට අර පැංගිරි ගතියක් එන්න තමයි මෙතෙන්දී අපි දෙහි, ලෙමන්, නාරං මේ ඕනම දෙයක් එකතු කරගන්නේ. ඊට පස්සේ අපි එකතු කරගත්ත දේවල් හොඳින් කලවම් කරගන්නවා. ඉතින් මෙතෙන්දී ඔයා පොඩ්ඩක් මතක තියාගන්න ඕන මේ පෙන ගතිය පොඩ්ඩක් වැඩි වෙන්න අපි අරගන්න ඕන. මොකද පෙනවල තමයි අපි මේක හොඳට අපේ ස්කූල් බෑග් එක හොඳට ගිල්වලා පෙඟෙන්න තියාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට පෙන ටික එන විදිහට ඔයා මේක කලත්ත ගන්න. ඊළඟට අපි කරන්නේ බෑග් එක අපිට පිරිසිදු කරගන්න අවශ්‍ය බෑග් එක මේකට දාලා මෙන්න මේ විදිහට හොඳට පුඟව ගන්න ඕන. ඉතින් අපි මේක හොඳින් පෙඟෙන්න තියාගන්න ඕන. අනිවාර්යෙන්ම පැයක් දෙකක්, ඒ කියන්නේ පැය 2ක් විතර වගේ තියාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඔයාට අපහසුතාවයක් තියෙනවා නම් පැයක්වත් අඩුව තරමේ මේක හොඳින් පෙඟෙන්න තියාගන්න. මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ පැය එකමාරක් විතර වගේ පෙඟෙන්න තියාගත්ත බෑග් එක. ඊළඟට මම මේක හොඳට බ්‍රෂ් කරගන්නවා. ඉතින් මතක තියාගන්න ඔයා හොදගන්නේ සීරෙන්න ඉරෙන්න බලන බෑග් එකක් නම්, ලෙදර් බෑග් එකක් වගේ එකක් නම් පොඩ්ඩක් පරිස්සමෙන් ඒකට අවශ්‍ය කරන බ්‍රෂ් එකකින්ම ඔයා බ්‍රෂ් කරගන්න. දැන් මම මේක මෙන්න මේ විදිහට හොඳට අතුල්ල ගන්නවා. දූවිලි කුණු දාඩිය විතර රැඳෙන තැන් බලලා අපිට හොඳින් බ්‍රෂ් කරගන්න පුළුවන්. එතකොට පහසුවෙන් මේ කියන තැන්වල තියෙන කුණු දූවිලි 100%ක්ම ඉවත් වෙලා යනවා. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේ මුළු දාර කියන්නේ සාමාන්‍යයෙන් ගොඩාක්ම කුණු දූවිලි රැඳෙන ස්ථාන. ඔයාලට පේනවා ඇති 100%ක්ම ඒවා තැන් පිරිසිදු වෙලා අලුත්ම ගතියක් මේ බෑග් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක රෙදි බෑග් එකක් නිසා මම මෙන්න මේ විදිහට රෙද්දක් හොදන විදිහට, රෙද්දක් අතුල්ලන විදිහට පොඩ්ඩක් තවත් හොඳට මේක අතුල්ල ගන්නවා. ඉතින් ඔයාට දැන් පේනවා ඇති මේ වතුරේ පාට වෙනස් වෙලා තියෙනවා. කුණු දූවිලි සේරම ඉවත් වෙලා තියෙනවා. මම දැන් ඔයාට හොදලා පෙන්නන්නම් කොහොමද බෑග් එක කියලා. ඉතින් මේ බලන්න. මං හිතන්නේ වෙනස ඔයාට ගොඩාක් පැහැදිලිව පේනවා ඇති. ඇත්තටම අලුත් බෑග් එකක් වගේ මේ අපි රඳව ගන්න කොටසේ පවා හොඳ පැහැදිලි වෙනසක් තියෙනවා. මුළු දාරවල පොඩ්ඩක්වත් කුණු දූවිලි නැහැ. අපිට 100%ක්ම මේක හොඳින් පිරිසිදු කරගන්න පුළුවන් වුණා. ඊළඟට තෙත මෙන්න මේ විදිහට හොඳට ඉවත් කරගෙන, වතුර ටික ඉවත් කරගෙන මේක අපි හොඳින් අහුවේ තියලා බේරගත්තට පස්සේ බෑග් එක මම ඔයාට පෙන්නන්නම්. මේ තියෙන්නේ අන්තිමට මම හොදලා බේරලා අරගත්ත අපේ බෑග් එක. ඉතින් හොඳින්ම පිරිසිදු වුණා කියලා මම ඔයාලට කලිනුත් කිව්වනේ. මම හිතනවා ඒක ඔයාලටත් පේනවා ඇති කියලා.
ඉතිං වාටත් වගේ හස්බන් බැට ගෙනියන බෑගික වෙන්න පුළුවන් දරුව පාසල් ගෙන්න්න බෑගික වෙන්න පුළුවන් මේ ඕනම වර්ගක බෑග එකක් මේ ක්‍රමයට හරිම ලේසියෙන් පහස්සුවෙන් පිරිසිදු කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකත් වැට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම තව කෙනෙක්ට මේක වැදගත් වෙයි කියලා හිතෙනවා නම් ඔයා මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින්